මචං බලට මතකද ඔය අධ්‍යාපන ප්‍රසංස්කරණයක් ගේන්න හැදුවනේ. ඒකට විපක්ෂයේ උන් එන්නට කෑ ගැහුවානේ. මෙහෙම බෑ එක හරියන්නේ නෑ එක LBGT කිව්වා නම් මනන් සීන් දාලා කිව්වනේ මචං. ඊට පස්සේ හිරුනි කාලා කවුද මේ අර නයිදරණ හිටපු ගෑණි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කී දිල් කලා එන්නට විපක්ෂ මේ කෑ ගැහුවානේ. උඹලා හිතපන් දැන් ඔය අධ්‍යාපන ප්‍රසංස්කරණය අවුරුදු 5කට උඩදී ආවනම් ඔය පල්ලේ ගමේලාට මේ වගේ ළමයි දූෂණය කරන්න වෙන්නේ නැහැ. මොකද ඒ ළමයි දැනුවත් ඉන්නවා. මොකද ඒ ළමයා දූෂණය කරනකොටත් ඒ ළමයා 7 වසර අවුරුදු 13ක් කියන්නේ 7 වසරනේ. මම දන්නේ හැටියට ලංකාවේ 7 වසර. හරිද? 7 වසර හරි ඔය 7 වසර මං හිතන්නේ. එතකොට ඒ ළමයා 6 වසරදී අරක ඉගෙනගෙන ගිහින් තියෙන්නේ. එතකොට මේක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඕක ඕනේ කියලා අපි කෑ ගහලා කිව්වේ. බලට තේරෙන්නේ නැහැ. දැන් මචං ඕක කල් දැම්මනේ අවුරුද්දකට. දැන් ලබන අවුරුද්ද එනවා කියනවානේ. ඒක එන්න ඕනේ මචං. මොකෝ දන්නවද? තවත් මේ වගේ ඔය පොල්ලේ රත්නලාට ළමයි දූෂණය කරන්න බැරි වෙන්න ළමයින්ට දැනුමක් තියෙන්න, තේරුමක් තියෙන්න ඕක ගෙන්න ගන්න ඕනේ කොහොම හරි කරලා. ධම්මන්න ඕනේ පොතට මචං ඕක කොහොම හරි කරලා. හේතුව දන්නවද? එතකොට මිනිස්සු දැනුවත් වෙනවනේ පොඩි ළමයි. කොල්ලෝ චූටි ළමයි 6 වසර ඉන්න දරුවෝ ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලොම දන්නවනේ දැනගන්නවනේ. ඒකෙන් මචං ඒගොල්ලෝ විතරක් නෙමෙයි. ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලාත් දැනුවත් වෙනවා ඉදිරියට. සමහරක් වෙලාවට පොත්පත්වල ළමයින්ට කියලා දෙන්න ගියාම ඒක උගන්වන්න ගියාම ඒගොල්ලොන්ට කියලා දෙන්න පුළුවන්. මෙහෙම දෙයක් වුණා මෙහෙම දෙයක් වෙනවා මේක වෙනවා මේ වෙනවා මේක හොඳ නැහැ. මේක ඕනේ මේ දායෙන් පස්සේ තමයි මෙහෙමයි කියලා දෙනවනේ බං අම්මලා තාත්තලා. මොකද පිට මිනිස්සු කියලා දෙන්නේ නැහැ ඔවා. ඔය ගෙදරින් තමයි එන්න ඕනේ. ඒතන්ට නෙවෙයි මචං මං ආවේ. හරිද? මං ආවේ මෙන්න මේ කේස් එකට විතරයි ආවේ. දැන් ඉන්න ඕනේ මචං ඔය හරණී ජයසූරිය ඇතුළු ආණ්ඩුවේ ඉන්න ඕනේ මාර සෙට් එකක් ඉන්නවනේ ගෑනු කට්ටිය. ඔය කොණ්ඩාච්චිලා අර මෙයාලා මෙයා අරගොල්ලෝ ගොඩක් ඉන්නවනේ. ගෑනු කට්ටිය මම හිතන්නේ බර ගාණක් ඉන්නවා මේ ආණ්ඩුවේ. හැබැයි මචං එකෙක් කතා කරේ නැහැ. හරණිවත් කවදාකවත් පාර්ලිමේන්තුවත් එළියවත් මේ ගැන කතා කරලා නැහැ. අපි දන්නේ මොකද්ද හේතුව කියන්න. හැබැයි උඹලා හිතපල්ලා මේ ආණ්ඩුවන්ට කියන්නේ ආණ්ඩුව ගෑනුන්ට කියන්නේ හරිද? දැන් තොපේ දරුවෙක්ට ඔහොම වුණා නම් උඹලා කෑ ගහන්න නැතුව ඉන්නවද පාර්ලිමේන්තුව ඇතුලේ? තොපේ ඔය කාගේ හරි ඥාති කෙනෙක්ගේ දරුවෙක්ට වුණා නම් උඹලා කෑ ගහ ඉන්නවද පාර්ලිමේන්තුව ඇතුලේ? ඒ නම් උඹලගේ විලාප දෙයි අර මේස් වලට ගගහ විලාප දෙයි. ඇයි ඒ විලාපේ මේ පොඩි චූටි දරුවට නැත්තේ? පල්ලේ ගමේ හින්දාද පොල්ලේ ගමේ හින්දාද? ඇයි මුගේ තියෙන වැදගත්කම මොකද්ද කියපන්? ඌ සිවුරක් දාගත්ත කියලාද? සිවුරක් දාගත්ත පළියට හමුදුර කෙනෙක් වෙන්නේ නැහැ කියලා දායිනම කියලා තියෙනවනේ. අර මංගල සමරවිරද්ද මංගල ජයවිරද කවන්දා කිව්වා නේද? දැන් නැති වෙලා ඉන්නේ මිනිහා. මිනිහා කොල්ලේ සිවුරක් දාගත්තට පුතේ හමුදුරණක් වෙන්නේ නැහැ කියලා. දැන් ඒකද ඔය. අනිත් එක තමයි හොඳම දේ. ඔය පල්ලේ ගමේ කෙල්ලව ඉඹිනවා තාත්තා S2 දැකලා තියෙනවා. ඒක සාක්ෂියක් තියෙනවා. දැන්වත් නැගිටලා කතා කරපල්ල ඔය ගැන. තොපිට කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න හරණිය ඇතුළු ඔක්කොම කාන්තාවන්ට කියන්නේ. දැන්වත් කතා කරපන් නිකන් ලැජ්ජ වෙන්නේ නැතුව. විපක්ෂය උන් ගැන නම් කතා කරලා හිරුඩි කාලා දිල් කලා උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඉතින්. උන් කතා කරන්නේ නැහැ උන්ට කතා කරත් ඇති වැඩක් නැහැ. හරිද? උන් කතා කරන්නේ උන්ගේ පක්ෂ ගැන උන් විතරයි. මේක ආණ්ඩුව කරන්නේ උඹලා. උඹලා අනිවාර්යෙන් මේ ගැන කතා කරන්න ඕනේ. එයාට ඇප් හම්බුනේ කොහොමද? මොකද උනේ කේස් ප්‍රශ්නේ. පොලිසියෙන් සල්ලි කෑවේ කොතනින්ද? ඒව ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ඒකට තමයි බලලා ආණ්ඩුවක් දීලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. අර අහිංසක අවුරුදු 13 දූගේ ඒ දේ කරනකොට කොච්චර මේකක් ඇද්ද? අර වයසක පකේ. ඔක හාමුදුරුවෝ කෙනෙක් කියන්න බෑනේ බං. ඔප්පු වෙනකන් ඉන්න ඕන ඔප්පු වෙලානේ තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ. උඹලා මේක ගැන කතා කරන්න ඕනේ. ඔය ඉන්නවනේ කොට්ටාච්චිලා කෑග ගහ කියන්නේ අරේ මොවයි මේමයි කිය. උඹලා කතා කරන්න ඕන කාන්තාවලේ බලා. උඹලට තියෙන්නේ තේ කෙලට තියෙන එකමනේ. උඹලා අනිවාර්යෙන් කතා කරන්න ඕනේ මේ ගැන. උඹලා කතා කරන්නේ නැතුනොත් 2029 අර මද්දු බණ්ඩාර පත් වෙයි කියලා හිතාගනි. හොඳේ?